රාජ්‍ය පොහොර ආනයනය සහ සැපියුම් දාමය පෞද්ගලීකරණය කිරීම සඳහා රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ජාතික ගොවි සංගමය චෝදනා කරනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලක් පොහොර සමාගම සහ වාණිජ පොහොර සමාගම දැනට රටට අවශ්‍ය පොහොර තොග ආනයනය කර බෙදා හරින බවයි. ඉදිරි කන්න සඳහා පොහොර ආනයනය කිරීමට රාජ්‍ය ප්‍රතික්ෂේප කිරීම මෙම ආයතන වසාදමීමේ පළමු පියවර දැයි ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු රජයෙන් ප්‍රශ්න කළේය. එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය විසින් තෝරාගත් මහා පරිමාණ ව්‍යාපාරිකින්ට පොහොර ආනයනය කිරීම ගොවීන්ට කරන විශාල අසාධාරණයක් වන බවයි. යූරියා මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 280-300ක් වන අතර කිලෝග්‍රෑම් 50ක යූරියා බෑගයක දේශීය වෙළඳපොළ මිල දැනටමත් රුපියල් 10,000 දක්වා ඉහළ ගොස් ඇති බවද අනුරාධ තෙන්නකෝන් සඳහන් කළා. පොහොර ඒකාධිකාරිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට බාර දෙන්නේ නම් මිල පාලනයෙන් මිදෙනු ඇතැයි ඔහු සඳහන් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පොහොර මිල තවත් වැඩි විය හැකි බවත්, වැඩි මිලට පොහොර මිලදී ගැනීමට ගොවීන්ට හැකියාවක් නොමැති බවත්, එබැවින් රජයේ මෙම ක්‍රියාකලාපය ගොවියා විනාශ කරන අතර ගොවි තැනද විනාශ කරනු ඇති බවත් ඔහු චෝදනා කළා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.